ඒක වැරදීමක් මම හිතලා කියපු දෙයක් නෙමෙයි. ඒකෙන් වැරදි දෙයක් ගන්න එපා. ඒක ඇත්තට වැරදීමක්. අද තව ඔයාලා බලන්න ආවකිවට එන්නේ හැමදාම vlog එකකින් තමයි. කියන්නේ අදත් vlog එකක් තමයි. බොංචි වැත්තට අපි වතුර දාන්නේ හෝස් බට වලින්. ඒ හින්දා අපි තෙතමනේ රඳව ගන්න ඕනි හින්දා අද මල් ගහන්න යනවා. කලින් තමයි මල් ගහන්න ඕනේ. මේ සැරේ අපිට මල් ගහ ගන්න බැරි වුණා. ඒ හින්දා මල් ගහන්න යනවා. හැමදාම වගේ මම පරක්කුයි. අද තාත්තත් එක්ක තමයි vlog එක තියෙන්නේ. තාත්තා ගියා වත්තට මම පරක්කුයි. මම ඒක පිළිගන්නවා. එහෙනම් vlog එකෙන් සම්බන්ධ වෙමු. ලයික් කරලා කමෙන්ට් කරලා නැත්නම් පේනවනේ. යංගනේ ඇයි තවත් ඉන්නේ? කලින් පාරත් අපි වත්තට මල් ගහලා තිබ්බේ. ඒකට හදලා තිබ්බේ කැරට් ද කොහෙද හරිද? කැරට් වලට හැදුවම අර මල තියෙන චුට්ටක් පල්ලහැනේ. ඒ හින්දා මල ආපහු අපිට ආය උඩට උස්සන් දුනා වෙන කෝට්ටක් ගහලා. නැත්තම් එහෙම බීමට තියෙද්ද වතුර වැදෙන්නේ නැහනේ. අනික ඇපල කෝටු හින්දා හැමතැනටම වතුර යන්නේ නැති වෙනවනේ වැදිලා. හින්දා කෝට උඩට උස්සන් දුනා මල උඩට උස්සන් දුනා. ඔය පේන්නේ දේව තාතරත් වඩා අවසර තමයි හරි ගසන්න ඕන. අම්මෝ සීතලයි. රවුවත් නෑ. කලින් වීඩියෝ එකේදී පොඩි වැරද්දක් වුණා. මේ වතුර පරාවර්තනය වෙනවා කියලා මං කිව්වා. ඒක මගේ ඔළුවේ තිබ්බ අර කිරණයක් ගිහිල්ලා ආපසු එම මාර්ගයේ මෙද්දී ඒකට කියන්නේ පරාවර්තනය කියලානේ. ඒක තමයි ඔළුවේ තිබ්බ. ඒක තමයි මං කිව්වා වතුර පරාවර්තනය වෙනවා කියලා. වතුර පරාවර්තනය වෙන්නේ නෑ. ඒක වැරදීමක්. මම හිතලා කියපු දෙයක් නෙමෙයි. ඒකෙන් වැරදි දෙයක් ගන්න එපා. ඒක ඇත්තටම වැරදීමක්. ඔය මේරා සංකා तू ही तो मन्नत मेरी පරණ යකඩ තහඩු පරණ කොටුපොත් අච්චුපොත් සෑම දෙම විලදී ගනු ලැබේ. හටි මුට්ටි තිරාපු යකඩ කෑලි තාඩු කෑලි හටි මුට්ටි ආව නැති හොඳයි කී හිටිය දැන් තමයි ආපහු ආවා වත්තර නිසා මගේ ස්ක්‍රීන් කලර් එක අවුට් යනවා අප්පා මං කළු වෙනවා මේ ඉන්නේ චූටි ආතා එයාලගේ බොන්චි අත තමයි මේ තියෙන්නේ නහයෙන් අඬන හිටියේ වැඩක් නැහැ කියලා වැඩක් සෙට් වුණා මං අද හිටියේ චුට්ටක් බටර් පාල ගාගෙන ඉන්නේ ඒනට වැඩක් සෙට් වුණානේ බොන්චි වල තියෙන පාතියේ තියෙන කාණු සුද්ධ කරන්න උනා දුක තමයි නිකම් මෙහෙම දාගන්නනේ ඒනටට ඔක අමාරුයි අනේ වතුර දාලා තිබ්බේ නෑනේ උදේ වතුර ආවේ නෑ එන්න ඇති මට නිින්ද ගියා ඒ හින්දා වතුර දාන්න ඕනේ නෑ වතුර දාලා තිබ්බනම් සුද්ධ කරන්න ලේසි ඒනොත් දැන් වතුර දාලා තිබ්බේ නැති හින්දා අමාරුයි පොළව තද වෙලානේ තියෙන්නේ ටික චුට්ටක් අමාරුයි කොටලා ගන්න එපයි බෝංචි වත්තට බට ගන්න ඕනේ අනිත් පැත්තේ වත්තෙන් බට එහෙන අනිත් පැත්තේ වත්තේ තමයි බට ගහලා තිබ්බේ කලින් එහෙනම් දැන් ගන්න ඕනේ මේක ඒ ටික ගලවලා බෝංචි වත්තට ගන්න ඕනේ ඒ ටික ගලවන්න අමාරු නා ඒකේ තනිකර වල් ගොඩක් ඊට පස්සේ හොය තමයි ගලවන්නේ ඒක තාත්තා බටේ ගලවගෙන එනකම් මට ඉන්න උනා බටේ ඇදලා දෙන්න ඉතින් මට ඉන්න මට යන්න සේරප දෙකක් මන් දාන් ආවෙත් නෑ ඒකේ තනිකර තියෙන නිදි කුඹා තාත්තා බට ටික හොයාගෙන ඉන්න දුරටම ගිහිල්ලා. ඔය තියෙන අපේ ගේ. වතුර බට අතිද්දී ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. ඒ කියන්නේ කොතනින් හරි චුට්ටක් හරි නැමුණොත් එහෙම එක්ක එතන පුපුරනවා.
නැත්තම් එතනටම එන අර ප්‍රෙෂර් එක තියෙනවනේ වතුර ප්‍රෙෂර් එක එතුලේ අඩු වෙනවනේ එතනින් එහාට අයි නැමිලානේ තියෙන්නේ බටේ. ඉන්න පරිස්සමින් ගන්න වෙනවා. තාත්තට බට ටික ගහන්න උදව් කරන ගමන් මටත් වැඩක් තිබ්බයි. ඉතින් මං ඔහේ හිටියට වැඩේ අමාරු නිසා සුට්ට ඇවිද හිටියා. කරන්න දෙයක් තිබ්බේ නෑනේ. ඉතින් කර එක කරන්න වුණා. නැත්තම් ඉතින් පඹෙක්ට ඉන්න බෑනේ වත්තට ඇවිල්ලා. ෆයිනලි ඔන්න ඔහොම තමයි තියෙන්නේ බොන්චි වත්ත. බොන්චි නෙමෙයි බෝන්චි වත්ත. අතරම බොන්චි කියන එකද හරි බෝන්චි කියන එකද හරි? දෙකම එකයිනේ. Alright guys, I'm going to end in this vlog. හැමදාමත් වගේ ඔයාලට කියන්න තියෙන්නේ subscribe කරන්න, like කරන්න, හොඳයි නම් comment එකක් දාන්න යන්න. Alright guys, I'm going to end this vlog. හැමදාමත් වගේ ඔයාලට කියන්න තියෙන්නේ subscribe කරන්න නැත්නම් subscribe කරන්න, like කරන්න, වීඩියෝ එක අන්තිම වෙනකම් බලලා හොඳයි කියලා හිතෙනවා නම් comment එකක් දාන්න. हम जल्दी एक नई वीडियो के साथ मिलेंगे. तब तक के लिए बाय. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන්නම්. එතකම් බයි.